YouTube channel. ඉතින් අපි යාළුවෝ ටික එකතු කරගෙන day out එකක් යන්න තමයි හදන්නේ. WhatsApp group හදාගෙන plan කරන හැම trip එකම යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් කොහොම හරි මේක plan කරලා අපි දැන් මේ ඇවිත් ඉන්නේ Royal Classic Resort එකට. අපි දැන් resort එකට ඇවිල්ලා check in වෙන්න තමයි හදන්නේ. අපිට check in වෙන්න තිබුණේ 10ට. අපි කොහොම හරි එද්දි 11 විතර වුණා. එයාලගේ ප්‍රොසෙස් එක වෙනකන් අපි යාළුවෝ ටිකත් එක්කම එහෙම හිටියා. ටික වෙලාවකින් අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක හම්බුණා. අපි ආවේ day outing package එකකට. ඒකට එක්කෙනෙකුට 3500ක් වුණේ. ඉතින් ඔයාලට මේ package එකට welcome drink එක, lunch එක, pool එක වගේම evening tea එකත් හම්බෙනවා. ඔයාලා room එකක් ගන්නවා නම් ඒකට එයාලා extra charge කරනවා. අපි අද ගත්ත room එකට තමයි දැන් අපි මේ යන්නේ. රූම් එක මෙන්න මේ විදිහට තමයි තිබුණේ. මේ ඉන්නේ මගේ ඉස්කෝලේ යාළුවෝ ටික. ඉතින් අපේ සෙට් එකට දැන් චූටි බබාලා දෙන්නෙකුත් ඉන්නවා. රූම් එක ගත්ත නිසා අපිට ටිකක් නිදහසේ ඉන්න පුළුවන් වුණාද. හැබැයි අපිට pool එකට යන්න බැරි වුණා. මොකද අද crowd එක වැඩි. මේ වීඩියෝස් ටික මම ගත්තේ හවස් වෙලා අපි check out වෙන time එකේ වගේ. අපි දැන් lunch එක ගන්න යන්න හදන්නේ. හැබැයි restaurant එකේ සෙනඟ වැඩි නිසා අපිට ටික වෙලාවක් ඉන්නත් උනා. ලන්ච් එක අරගෙන අපි ටික වෙලාවක් මෙතෙන්ට වෙලා හිටියා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි අද දවස ගත කරේ. පැකේජ් එකට evening tea එක හම්බෙනවා කියලා තිබුණාට අපි ඉන්ෆෝම් කරලත් අපිට හම්බුන්නේ නැහැ. ඇත්තටම අද දවසේ මෙයාලගේ කස්ටමර් සර්විස් එක කරන නම් අපි සැටිස්ෆයි වෙන්නේ නැහැ. අපි තව අවුරුදු 20කින් විතර මෙහෙම ගමනක් යමු. අපිට check out වෙන්න තිබුණේ හවස 4ට. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ. ඔයාලත් යාළුවොත් එක්ක කොහේ හරි හොටෙල් එක day out එකකට යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම හොටෙල් එකේ reviews බලලා යන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.
ඔයාලා මේ channel එකට අලුත් නම් subscribe කරගෙන යන්න. bye bye.